රයිට් අයිබෝවන් අපි අද බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට වෙනස් විදිහේ වීඩියෝ එකක් ගේන්න. ගොඩක් ඩ්‍රයිවිං ලයිසන් තියාගෙන ඩ්‍රයිවිං කරන්න බැරි අය ගොඩක් අපිට හමු වෙනවා. අපි ඩ්‍රයිවිං ස්කූල් හරහා ගොඩක් දේවල් වුණත් ඒ කියන්නේ ලයිසන් ගන්නපු කෙනට වැඩිදුර ප්‍රැක්ටිස් කිරීම සඳහා ගොඩක් වෙලාවට අවස්ථාවක් නැහැ. අපි ඩ්‍රයිවිං ඇකඩමි අලුතෙන් පටන් ගත්තේ ඒ වගේ කන්සෙප්ට් එකක් සඳහා. ඒ නිසා ලයිසන් අරගත්තපුවාම තවදුරටත් ඒ කියන්නේ ලයිසන් එක ගත්ත කියන්නේ සම්පූර්ණ ඩ්‍රයිවිං අවසానයි කියන එක නෙවෙයි. එතනින් තමයි පටන් ගන්න. එතනින් පටන් ගන්න නම් තමන්ට හොඳ විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. ඒ විශ්වාසය තහවුරු කරන එක තමයි අපේ මේ ඩ්‍රයිවිං ඇකඩමි ට්‍රේනින් වෙලා කරගන්නේ. දැන් ඒ පුතා ගත්තොත් එයාට ලංකාවේ ලයිසන් එක තියෙනවා. දැන් පිටරට යන්න යන්නේ. එයාට පිටරට යන්න නම් ඊට වඩා වැඩිපුර එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕන. අපි එයාට ඕස්ට්‍රේලියාවට යන්න යන්නේ. ඕස්ට්‍රේලියාවේ ලයිසන් එක ගන්න විදිහට අපි එයාව ට්‍රේනින් කරනවා. දැන් අපිට ජාතිය ආගම් ભેදයක් නැහැ. ඕන කෙනෙක්ට අපි ට්‍රේනින් කරනවා. ඒ වගේම ඒ වගේ අවස්ථාවකට මෙයාට ඩ්‍රයිවිං ලයිසන් තියෙන නිසා අපිට ෆැමිලි පවුලේ කට්ටියත් යන්න පුළුවන්. දැන් ඔය ගත්තොත් මේක පවුලේ කට්ටියත් එක්ක තමයි ට්‍රේනින් එක වෙන්නේ. එයා වෙන ගමනක් යාගෙන ඒ කියන්නේ ට්‍රේනින් වෙන්නම අවශ්‍යතාවයක් නැහැ. ඒ තමන් යන ගමනක් දාගෙන ඒ ගමන යන ගමන් එයාට ට්‍රේනින් වෙන්නත් පුළුවන්. දැන් මෙතන ගත්තොත් අලුත්ම වාහනයක් මේක BYD වාහනයක්. ඒක ට්‍රේනින් කරනවා. එතන ගොඩක් වලට අපිට කියන්නේ ඩ්‍රයිවිං ස්කූල් වල මෙහෙම ගෙවල් වලට ගිහිල්ලා උගන්වන්න තරම් නෑ. නමුත් ඒව කරා යද්දි ප්‍රැක්ටිකලි ගොඩක් ප්‍රශ්න එනවා. ඉතින් මෙතනත් ඒ වගේ තමයි මේ මිනිස්සුත් ලයිසන් අරගෙන ගොඩක් කල් නමුත් රියදුරු මහත්තයෙක් ගෙදර සම්පූර්ණ ඉඳලා තියෙනවා. මහත්තයා ලොකු විධායක නිලධාරියෙක් නිසා ඒ වාහනේම හම්බෙලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ ගෙදර කට්ටිය ඩ්‍රයිවිං කරලා නැහැ. දැන් තමයි වාහනේ එක රිටයර් වුණාන් පස්සේ වාහනේ Tamanට ඩ්‍රයිවිං කරන්න රියදුරෙක් කියනවා. නමුත් ඒ වගේ කරන්න වෙලා තියෙනවා. ඉතින් මෙතනක් ගත්තොත් අපිට කියන්නේ විවිධ තරාතිරින් වල එනවා ඩොක්ටර්ස්ලා එනවා. ඩොක්ටර්ස්ලගේ පුතාලා එනවා. ඉතින් දුවලා එනවා. ඒ වගේ ඕන කෙනෙකුට අපි තරාතිරමක් නැහැ. ඕනම ට්‍රේනින් එකක් අපිට කරන්න. ඒගොල්ලෝගේ ආත්ම ගෞරවයට ගැළපෙන විදිහට, ඒගොල්ලෝගේ විශ්වාසය තහවුරු වෙන විදිහට අපිට ඒක කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ටත් ඒක ලයිසන් එක තියෙනවා නම් ලයිසන් එක තිබුණ පළියට ඩ්‍රයිවිං කරන්න බෑ. මොකද ගොඩක් අයට තීරණ ගැනීමේ ශක්තිය තමයි ඩ්‍රයිවිං වල වර්ධනය කරන්න ඕන. දැන් මේ තවත් තැනක් මේක ඇවිල්ලා කොළඹ සිටි සෙන්ටර් එක. කොළඹ සිටි සෙන්ටර් එකේ 4 වෙනි තට්ටුවේ තමයි පාකින් තියෙන්නේ. මෙතන පාකින් එකට යන්න ඕන මේ වගේ වටේ ගිහිල්ලා තමයි 4 වෙනි තට්ටුවට යන්න ඕන. දැන් ඒ නිසා අපි ට්‍රේනින් කරනවා. එතන වට දෙක තුනක් අපි යනවා ඒකේ. ඒක එතන පළවෙනි සැරේ යාට කියා දීලා ඊට පස්සේ ස්කිල් එක පෙන්ලා දීලා මොකද ට්‍රේනින් කරන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි හරි නිවැරදිව විස්තර කරන්න ඕන. ඊට පස්සේ කරලා පෙන්වන්න ඕන. ඊට පස්සේ යා කරලා අඩුපාඩු හදන්න ඕන. අන්න ඒකේ තියෙන කොටස් තුනම අපි කරනවා. දැන් මේක 7 සීටඩ් වාහනයක්. ලොකු වාහනයක්. නමුත් එයා මිස් ළඟදී තමයි ඩ්‍රයිවිං අරන් තියෙන්නේ. ලයිසන් අරන් තියෙන. නමුත් එයාට ඒ වාහනේ ගෙදර තියෙනවා පුරුදු කරන්න ඕන. දැන් මෙතන ගත්තොත් අපි හයිවේ එක මේක BMW වාහනයක්. හයිවේ එකේ එක්ස්ප්‍රස් වේ තමයි අපි උගන්වන්නේ. ඒ මිස්ගේ කිරිබත්ජොඩින් මහරගමට යන්න ඕන එක්ස්ප්‍රස් එක පාවිච්චි කරන්න ඕන. ඉතින් ඒ තියෙන මහරගම ටිකක් කාර්යබහුල තැනක්. ඒ වගේ. දැන් මේක ගත්තොත් මේ වැසි දිනක වැසි වහින වෙලාවක යට ට්‍රේනින් කරන්න ඕන. මොකද ඒ ටිකත් ගත්තොත් අපිට වයස පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. ඕන වයසකගේ මිනිස්සුත් ගත්තොත් ඒක ලයිසන් අරගෙන තියෙනවා. නමුත් ගොඩාක් කාලයකට පස්සේ තමයි වාහනයක් පාවිච්චි කරන්න යන්නේ. දැන් මේක ගත්තොත් පටු පාරක්. ඒ පටු පාරකද කොහොමද ඩ්‍රයිවිං කරන්න කියන එක තමයි. දැන් අපිට විවිධ වර්ගයේ පාරවල් තියෙනවා. සමහරක් වෙලාවට මෙහෙම නේ වාහන දෙකක් අයින් කරන්න බැරි පාරවල් වලත් අපි ට්‍රේනින් කරනවා. දැන් මේ මිනිස්සුත් ඒක ගොඩක් මේක වයසට ගිහිල්ලා කියන්නේ තමන්ගේ ළමයින්ට උගන්වලා දේවල් සියල්ලම කරලි වෙලා වාහනයක් ගන්නවා. ලයිසන් තිබිලා තියෙනවා. වාහනයක් පස්සේ තමයි ගන්නෙ. නමුත් ඒ වාහනය ගත්තාම පස්සේ යාළුවට හරි ආසයි ඩ්‍රයිවිං කරන්න. නමුත් ඒ ශක්තිය පිළිබඳ දැන් අපිට වයසේ පිළිබඳ ගැටලුවක් නැහැ. තමන් කැමති නම් ලයිසන් තියෙනවා මෙඩිකල් පාස් නම් අපිට කරන්න පුළුවන්. දැන් මේ මිනිස්සුත් එහෙමයි අලුත් වාහනයක් අරගෙන මේ වාහනේ ඩ්‍රයිවිං කරනවා. දැන් මෙතන ඇවිල්ලා අපිට දකුණට හරවන්න තියෙන්නේ. මෙතන ටිකක් යක්කල කල ලයිට් එක ගම්පහ පැත්තට තමයි හරවන්න යන්නේ. මෙතන ටිකක් අමාරු තැනක්. නමුත් ඒ නිසා අපි පළවෙනි සැරේ කියා දීලා ඊට පස්සේ අරන් ගිහිල්ලා තනියම දැන් හරවන්න පුළුවන්. ඉතින් අර ලෙසන්ස් දෙකක් තුනක් කරනකොට තමයි මේ වගේ එක්ස්පීරියන්ස් එකක් එන්නේ. දැන් ඒ යක්කල පාරේ දාලා යනවා. එයාගේ අවශ්‍යතාවය තියෙන්නේ ඒක ළමයි ක්ලාස් එකකට එක්කර යන්න ඒ වගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන විදිහට කරන. මොකද එක සැරයක් සාමාන්‍යයෙන් ඒ පාරක ගියන් පස්සේ ඒගොල්ලන්ට මෙන්ටලි ෆිට්නස් එකක් ඇති වෙනවා රයිට්. දැන් මෙතන ගත්තොත් අපි මේ නයිට් ඩ්‍රයිවිං එයාට රාත්‍රී තමයි IT සම්බන්ධයෙන් කරන කම්පැනි එක වැඩ කරන්නේ. මිස්ටර් ඕන රාත්‍රී තමයි ගොඩක් දුරට හවස ගිහිල්ලා රෑ තමයි එන්න ඕන. රෑ එනකොට එයාට ඒ පාරේ ඩ්‍රයිවිං කරන්නේ කොහොමද කියන එක දවල් උගන්වලා ඊට අමතරව රෑ ප්‍රැක්ටිස් කරන විදිහත් අපි උගන්වනවා. දැන් මෙතන ගත්තොත් අපි
මේක තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ පාකින් එකක්. මේක ගත්තොත් අපිට මේ විශේෂයෙන්ම තියෙන්නේ කොළඹ පෙරහැර මාවතේ. ඉතින් ඒකේ පල්ලෙහා තමයි මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක තියෙන්නේ. මේක ගන්නත් හරි අමාරුයි. ඊට පස්සේ අපි මේක උදෙන්ම එනවා වාහනේ අරගෙන කට්ටිය එන්න කලින්. එතකොට ඒ මුලදී උගන්වනවා ට්‍රේනින් කරලා ඊට පස්සේ වාහන ආපුවාන් පස්සෙත් ගන්න විදිය අපි ට්‍රේනින් කරනවා. ඉතින් වට දෙක තුනක් ගියන් පස්සේ ට්‍රේනින් කරන් පස්සේ මම යාට තනියෙන් දෙනවා. ඒ වගේ දේවල් තමයි කරන්නේ. ඉතින් ඒ වගේ අපිට ඕනම දෙයක් අපිට කරන්න පුළුවන්. ඩ්‍රයිවිව් ඇකඩමි හරහා අපි කරන්නේ මේ වගේ දේවල්. ඕගොල්ලන්ටත් ඒ වගේ ට්‍රේනින් අවශ්‍ය නම් අපිට කතා කරන්න. මේ වගේ යම්කිසි වැදගත්කමක් තියෙනවා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඕගොල්ලෝගේ අවශ්‍යතාවයක් තියෙනවා මගේ WhatsApp එකට 07773235573 නම්බරයට කතා කරන්න. එහෙමනම් ඕගොල්ලන්ට අපි සුබ පතනවා ඕනෑම අවශ්‍යතාවයක් සඳහා ලංකාවේ ඕනෑම තැනකට අපි එන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. දැනට බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ වගේ වලට ගෙවල් වලට ඇවිල්ලා පුරුදු කරනවා. ඊට අමතරව Tamanට වාහනයක් නැතිනම් නිට්ටඹුව වගේ ප්‍රදේශවල ආපුවාම අපි මේ පුහුණු කිරීම කටයුතු සම්පූර්ණ සිද්ධ කරනවා. මම හිතන්නේ වීඩියෝ එකේ මම ගොඩාක් විස්තර කරා. ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් කරන්න, මේක ෂෙයා කරන්න, මාව ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්න. තව ඉදිරියේදීත් මාර්ග ආරක්ෂාව පිළිබඳව අපි ගොඩක් දේවල් කරනවා. ඩ්‍රයිවිව් ඇකඩමි හරහා ඔයගොල්ලෝ එකතු වෙන්න. ඒ වගේම මේකට මොන හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මොකද මම උත්සාහ කරනවා ගොඩක් දුරට දේවල් දැන් ගොඩක් වීඩියෝස් කරලා තියෙනවා. මේ 22ක් විතර තව ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් එක ඔයගොල්ලෝ ගොඩක් අය දිරිගන්නවන්න අපිට කමෙන්ට්ස් දාලා තියෙනවා. ඒගොල්ලන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන වෙලාවක කතා කරන්න. රියදුරු ඩ්‍රයිවිං සම්බන්ධයෙන් ඕනෑම ප්‍රශ්නයකට අපි උත්තර දෙන්න සූදානම්. විභාග ප්‍රශ්න පත්‍ර ඒ වගේම ඩ්‍රයිවිං ට්‍රේනින් කිරීමේ කටයුතුත් අපි කරනවා. ඒ වගේම ඩ්‍රයිවිං ස්කූල් වලට ලෙක්චර්ස් කිරීම කියන්නේ ප්‍රශ්න පත්‍රය හුරු කිරීම ආදී ගොඩක් දේවල් කරනවා. එහෙමනම් ඔබට ජය වේවා. ස්තුතියි.